සුබ දවසක් හැමෝටම. මේ වීඩියෝ එක නම් ටික කාලෙකට කලින් කරපු එකක්. මට හිතුණා ඔයාලත් එක්ක මේ අත්දැකීම් බෙදා ගන්න ඕනි කියලා. මේ දවස ගැන කතා කළොත් රස කෑම බීම, රස කතා, ෆියුචර් ප්ලෑන්ස්, ඒ වගේ ගොඩාක් දේවල් වලින් පිරුණු සුන්දර දවසක්. අපි මුණ ගැහුනේ ගෙත්තම්කාරියෝ ටිකක්. මේ වීඩියෝ එක බලන ඔයත් ක්‍රොෂර් වලට කැමති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙනම් එන්නකෝ අපි සේරම වගේ ඇඳන් එන්නේ නූල් වලින් ගෙත්තම් කරපු ඇඳුම්. මම ගොතන කෙනෙක්. නමුත් නොදන්න දේවල් බොහෝමයි. ඉතින් මම තව ටිකක් වැඩියෙන් ඉගෙන ගන්න ඕනි කියලා හිතලා ඔන්ලයින් ක්ලාස් එකකට ජොයින් වුණා. මාස 3ක් ඉගෙන ගත්තත් ක්ලාස් එකේ අපි එකිනෙකාව වැඩිය දැකලා තිබුණේ නැහැ. ඉතින් අද තමයි දවස. හමුවන පළමු දවස වුණත් අපිට නොහොරක් නම් දැනුනේම නැහැ. හැමෝම හරීම විනෝදයි. ඔයාලට හිතෙනවා ඇති විවිධ වයස් මට්ටම් වලයි මෙතන ඉන්නවා කියලා. ඔව්. ඒත් වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියන දේ මම හරියටම දැනගත්තේ මෙන්න මේ දවසේ. අපි ඉතින් හොටෙල් එකේ චුට්ටක් එහෙට මෙහෙට ඇවිද හිටියා අපේ අනිත් කට්ටිය එනකන්. ඕපදූප ටිකක් කිය ෆොටෝ ගන්න එකයි වීඩියෝ කරන එකයි තමයි වැඩියෙන්ම කළේ. ක්ලාස් එකෙන් අපිට සර්ටිෆිකට් දුන්නා එදා. මොකද අපේ ඇඩ්වාන්ස් කෝස් එක ඉවර වෙලා ඒකට අදාළ සර්ටිෆිකට් එක දුන්නේ එදා. ඊට පස්සේ සහතික පෙත් ලබා දුන්නාට පස්සේ අපි පූල් එකට බැස්සා. පැයක විතර කාලයක් අපි පූල් එකේ ගත කළා. ඉතින් පූල් එකට බැස්සේ නැති කිහිප දෙනා පූල් එක ළඟට වෙලා අපිත් එක්ක කයක ගහ ඉතින් එතනම හිටියා. ඊට පස්සේ ඔන්න හැමෝම කැමතිම ටයිම් එක ලන්ච් ටයිම් එක ආවා. කට්ටියත් එක්ක කෑම බෙදා ගන්න වෙලාවේ කනෙත් ඉතින් කයිය ගහපු එක. මොකද ඉතින් අපිව හම්බුනේ අදනේ. ඒ කියන්නේ එදා දවසේ පළවෙනි දවසනේ. ඉතින් කතා කරන්න දේවල් ගොඩායි. කෑම කන අතරතුරෙත් අපිට කතා කරන්න නම් දේවල් කෝටියයි. මගේ එහා පැත්තෙන් වාඩි වෙලා ඉන්නේ මගේ යාළුවා ශාම. එයත් මට්ටම ගැලපෙන කෙනා. ඉතින් කියන ඕන දෙයකට එයත් මට ක්ලාස් එකෙම තමයි හම්බුනේ. එදා මම ලොකේෂන් එකට ආවෙත් ශාමයි ශාමගේ තාත්තයි එක්ක. ඉතින් කොහොම හරි අපි කෑම කාලා ඩෙසර්ට් රස බලලා අපි කට්ටියම ගොතන්න පටන් ගත්තා. කියන්න බැරි වුණානේ. කෑම ටික නම් පංකාදු 5යි. අපිට අපේ ටීචර් ක්‍රොෂට් හුක් එකයි නූල් කතුරු මේ දේවල් අරන් එන්න කියලා කලින්ම කියලා තිබුණා. ඔන්න ඉතින් අපි ෆිසිකලි මේ විදිහට කට්ටියම එකට එකතු වෙලා ගොතන පළවෙනි දවස. මොකද අපි ක්ලාස් එකෙත් හැමදාම කළේ ඔන්ලයින්. ඉතින් මෙන්න මෙහෙම කට්ටිය එකට එකතු වෙලා ක්‍රොෂේ කරන එකත් ලොකු අත්දැකීමක් වුණා. මොකද කවදාවත් මට එහෙම තවත් ක්‍රොෂේ කරන කෙනෙක් එක්ක මේ විදිහට එකට කය ගගහ කතා කර උපදූප කියව ගොතන්න හම්බෙලාම නැහැ. එදා කොහොම හරි මිස් අපිට කියලා දුන්නේ ක්ලාස් එකේ කියලා දුන්නේ නැති අලුත් පාඩමක්. ඒ කියන්නේ ෂෝල් එකක් ගොතන අලුත් ඩිසයින් එකක් තමයි මිස් කියලා දුන්නේ. කොහොම හරි අපි ඒකත් ඉගෙනගෙන ඊට පස්සේ ඉතින් ගියා චුටි ගේම් එකක් කරන්න. එන්නකෝ ඒකත් අපි බලලා ඉන්නවා. ඔයාට තේරිච්ච දේ ඒ කරාවි ඉතින් ඒ කරාවි මේ ඉන්නේ අපේ ගීත කෝකිලාවි. මෙයාට ලස්සනට සින්දු කියන්න පුළුවන්. ඉතින් හවස්වරු අපි ගත කළේ මෙන්න මෙතන. පූල් එකයිනේ ටේබල් එකක් අරේන්ජ් කරගෙන මේක වටේට ඉඳගෙන ඉතින් එයාගේ සින්දු වලට හුම්කන් දෙන ගමන් අපිත් සින්දුව මුමුණමින් හවස්වරුව ගත කළා.
හිමින් දවස ගෙවිලා ඉවර වුණා. ඔන්න ඉතින් හිතට චූටි දුකක් ඇති වෙලා තියෙන්නේ. මොකද අපි ඔන්ලයින්නත් ආය හම්බ වෙන්නේ නැති නිසා. මොකද ඉතින් අපේ ක්ලාස් එක ඉවරයිනේ. ඒත් ඉතින් එදා දවස ගැන බලනකොට ගොඩාක් සතුටුයි. මොකද කවදා හරි දවසක ආපස්සට හැරිලා බලනකොට අපිට මේ දවසත් අපේ සතුටු දවස් ගොඩේ තියේවි. ඉතින් අපේ වීඩියෝස් දිගටම බලාගෙන ඉන්න ඔයාලටත් ගොඩාක් ස්තුතියි. හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න. ආදරේ.